ඉතාලිය තුළ ඉන්නා වූ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ජල ස්නානය කරන්න යන්නේ පරිස්සමෙන් ඇලදොල ගංගාවලට. ඉතාලියේ රස්නේ කාලේදී වෙන්නා වූ අකල් මරණ සිදුවන්නේ මෙන්න මේ කාලයේදී. රස්නේ කාලය තුලදී දියේ ගිලීම් සිදුවෙන්නා වූ මරණ සංඛ්‍යාවයි. අයිබෝන් කියලා පිළිගන්නවා මාගේ සියලුම ශ්‍රී ලාංකිකයන්ව සිලොන් ජය YouTube එක තුලින් අද ඔයගොල්ලන්ට අපි ගේන්න හදන වීඩියෝ එක මේක උපදේශක්. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේක ඉතාලිය තුල ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ටයි. මක් නිසාද මේ රස්නේ කාලේ පටන් ගන්නවත් එක්කම එහෙම නැත්නම් ස්ථාත කාලේ කියලා කියන රස්නේ කාලේට මේ කාලේට අපි ශ්‍රී ලාංකිකයෝ යනවා ඉතාලියේ තියෙන වැව් අමුණු ඒ වගේම මුහුදට ගංගාවල් වලට ඒ වගේ නොයෙකුත් තැන් වලට කට්ටියම එකතු වෙලා සෙට් වෙලා යන්නේ. ඉතින් සෙට් වෙලා ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. කට්ටිය සෙට් වෙලා ගියාට පස්සේ ඒගොල්ලන්ට මස් එහෙම පුච්චලා සින්දුවක් කියලා කට්ටිය කතා බහ කරලා එහෙන විනෝදයක් ගන්න. ඒ විනෝදේ ගන්න ඕන. ඇත්තටම මේ රස්නේ කාලේ විතරයි මේ ඉතාලිය තුල ඒ වගේ එලිමහනේ විනෝද වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ලබා ගන්නා වූ අවස්ථාව පරිස්සමට තමයි අපි පරිහරණය කළ යුත්තේ. ඒකට හේතුව කියනවා නම් මෙන්න මේකයි සිද්ධිය. දැන් අපි කට්ටිය සෙට් වෙලා ඉතින් ඔය ගිය ගමන් වතුරට පැනලා නාන්න පටන් ගන්න නැහැනේ. ඉස්සලාම කරන්නේ මස් ටික බාබිකියු දාලා හොඳට පුච්චලා ඉතින් ඒකේ රස බලන ගමන් අපි ගෙනියනවා ඉතින් ඔතනට යද්දී බෝතල් ටික. බෝතල් කියන්නේ විස්කි, බ්‍රැන්ඩි, එතකොට වීනෝ වර්ග, බියර් ඒ ගොඩක් දේවල් ගෙනියනවා. ඉතින් අපි ඔක ටික ටික විනෝද වෙමින් සින්දුවක් කියන ගම හිමින් සැරේ ඔක අපි පානය කරන්න ගන්නවා. ඔක පානය කරන්න ගත්තාම වෙන්නේ අපි ටිකක් ගත්තාම ඔක ටික ටික වැඩි වෙලා කොහොමත් ඉතින් ඔය ෆන් එක ගන්න ගියාම ඔක තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ටික ටික very වැඩි වෙනවා. very වැඩි වුණාට පස්සේ අපිට හිමින් සැරේම බහින වතුරට. ඒ වතුරට බැස්සට පස්සේ අපිට මතක නෑ අපි මෙම ස්ථානයට ආවේ කා එක්කද? අපි ලංකාවේ දැන් ඉතාලියට ආපු අරමුණ මොකද්ද? අපි කොච්චර බීලා තියෙනවද? කිසිම දෙයක් මතක නෑ. අපිට විරුද්ධ නැද්ද කියලා ඔක්කත් මතක නෑ ඇත්තටම කියනවා. ඊට පස්සේ වෙන්නේ ඔක මේ දිගට හරහට ඊබේට පීනගෙන යනවා. මේ ජලාශවල සුලි කරගෙනවා ගොඩාක්. ඒ වගේම දියවැල් තියෙනවා. ඊට පස්සේ ඕවට අහු වුණාට පස්සේ අපිට ගොඩට එන්න ගොඩාක් අමාරු වෙනවා. ඒ දියවැල් වලට අහු වුණාම වතුරට ගහගෙන යන්න ගත්තාම අපිට කිසිම විදිහකින් බේරෙන්න බැරි වෙන අවස්ථා බොහෝමයක් සිද්ධ වෙලා තියෙනවා මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට. ඒකයි මම මේ මෙච්චර පුන කියන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා. කියන්නට කනගාටුයි අපට වාර්තා වන විදිහට 2025 වර්ෂයේ එනම් මේ අවුරුද්දේ ජුනි 10 වෙනිදා ශ්‍රී ලාංකිකයෙක් බ්‍රේෂියා නගරයේ දියනෑමට ගොස් තිබියදී ඔහු ජලයේ ගිලී මරණයටපත් වී තිබෙනවා. මේ වර්ෂය තුල අපට වාර්තා වන පළමු වන දිය ගිලීමේ යෑමයි මේ. අපි මේ ලෝකෙට එක් පුද්ගලයෙක් වූාට තව කෙනෙකුගේ එහෙම නැත්නම් තවත් කිහිප දෙනෙකුගේ මුළු ලෝකයම අප විය හැකි. එම නිසා අපගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට නිතරම සිතන්න. නාන්න යන්න ඕනේ නම් මේ ජල ස්නානය කරන්න ඕනේ නම් මේවා වෙනුවෙන්ම වෙන්මුණු ස්ථාන බොහෝමයක් තිබෙනවා. යන්න මුහුදට යන්න, මුහුදේ නාන්න. මොකද මුහුදේ නාන්න සුදුසු තැන් ඉතාලි ජාතිකයන් විසින් තෝරලා බේරලා දීලා තියෙනවා. ඒ තැන්වල ඉන්නවා ජීවිත ආරක්ෂක කණ්ඩායම්. ඒගොල්ලෝ නිතරම විමසිල්ලෙන් සිටින්නේ. ඒ වගේම ඉතාලිය තුළ සෑම නගරයකම තිබෙනවා පූල් තියෙනවා. අපට ඕනම වෙලාවක ගිහිල්ලා අපට අවශ්‍ය කරන ප්‍රමාණයකට අවශ්‍ය කරන ටයිම් එකක් කරගෙන අපිට ඕන වෙලාවක නාන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලද යන්න අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා. මෙම වීඩියෝ එක බලන අවස්ථාවේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ස්ථානයේ තියෙනවා නොගබරු ජලයේ ගලා යන ස්ථානයක් තියෙනවා. ඒ වගේම තවත් ටිකක් එහෙට වෙන්න තියෙනවා කොළ පාටට සහ කළු පාටට පෙනෙන ස්ථානයක්. අන්න ඒ ස්ථානේ ගොඩාක් ගැඹුරුයි. මේ ස්ථානයේ අඩි 7කට 8කට වඩා ගැඹුරුයි. බැලුමට හරි භයානක ස්ථානයක්. අන්න ඒ වගේ තැන්වල ජල ස්නානය කිරීමට සුදුසු නැත. හරිම භයානක තැන. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මේ කතාව ඉතාලියට අලුතෙන් ආපු ශ්‍රී ලාංකිකයන්ටයි. පරිස්සම් වෙන්න. ඕගොල්ලෝ ජීවිතය අලුතෙන් පටන් ගත්තා විතරයි. ඉතාලිය තුල අලුත් ජොබ් එකක් හොයාගෙන ජීවිතේ ආරම්භ කරා විතරයි දියුණුව කරා යන්න. යද්දි පරිස්සමින්. මොකද මේ රස්නේ කාලේ ගොඩාක් එක ප්‍රශ්න වල ඉඳලා එකපාරම ප්‍රශ්න වලින් මිදෙන්න ගත්තා විතරයි. ඒ හින්දා මේ ජල තියෙන ස්ථාන වල නාන්න ඇද්දි ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් කට්ටිය ඉන්න මේ ඉතාලියේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගෙන ඉවරයි. ඕගොල්ලන්ගේ බලාපොරොත්තු පටන් ගත්තා විතරයි සාර්ථක කරගන්න. ඕගොල්ලෝ වෙනුවෙන් කැපකිරීම කරන ගොඩක් කට්ටිය ඉන්නවා. අම්මා තාත්තා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ ඕගොල්ලන්ගේ නැති අඩුව පුරවන්න විදිහක් නැහැ. ඕගොල්ලෝ ඉතාලියට ඇවිල්ලා යහපත් විදිහට ජීවත් වෙලා ඒ ලබාගත්තා වූ රැකියාව කරලා නැවත ලංකාවට එනවා. ඒගොල්ලෝ බලාගෙන ඉන්න මග බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු නැති කරන්න එපා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු විනාශ කරන්න එපා. පරිස්සමෙන් ඉන්න මේ ඉතාලිය තුලේ.
රයිට් එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න මේ ස්ථාත කාලේ පරිස්සමෙන් නාන්න කරන්න යන්න එහෙනම් ඔබ සියලු දෙනාටම ජයම වේවා සිලෝන් ජය YouTube එක තුලින්